ගම්භාර සිද්ධ සෝනියන් දෙවියන් යනු අපේ රටේ ගැමි ජනතාවගේ අතිශය ගෞරවයටත් භක්තියටත් පාත්‍ර වූ දෙවි කෙනෙක්. උන්වහන්සේ ගමට අධිපති, ගම ආරක්ෂා කරන දෙවියන් ලෙස සැලකෙන්නේ. විශේෂයෙන්ම අසාධාරණයට එරෙහි වන සාධාරණය වෙනුවෙන් පෙනී සිටින දෙවි කෙනෙක් ලෙස උන්වහන්සේ සුප්‍රකට නිසාය. අලුත් අවුරුදු සමය කිට්ටු වෙද්දී මුළු රටම සතුටින් පිරී ඉතිරී යන වෙලාවක අසරණ වුණු පවුලකට ගම්භාර දෙවියන් පිහිට වූ අපූර්ව කතාවක් මම දැන් ඔබට කියන්නම්. ඔන්න ඉතින් කොල්ලනේ, අද මම උඹලට කියන්න යන්නේ අපේ ගම්වල ඉස්සර ඉඳන්ම පැවතෙන හරිම අපූර්ව කතාවක්. මේක සිද්ධ වුණේ රත්නපුර පැත්තේ හරිම ලස්සන ගමක. ඒ ගමේ මිනිසුන්ගේ එකම අයිය වුණේ ගමේ කෙළවරේ තිබුණු ඒ පුංචි ගම්භාර දේවාලය. ගමේ අයට මොන කරදරයක් වුණත් දුවගෙන යන්නේ එතනට. මොකද හැමෝම විශ්වාස කළා සුදු අස්වැයෙක් පිටින් නැගලා අතේ වේවැලකුත් අරන් රැයට ගම්භාර දෙවියෝ ගම වටේ මොර සංචාරය කරනවා කියලා. ඉතින් මේ ගමේ හිටියා ප්‍රේමදාස කියලා හරිම අහිංසක ගොවි මහත්තයෙක්. එයාට හිටියේ බිරිඳ කුසුමාවති පුංචි දරුවෝ දෙන්නෙකුයි විතරයි. ප්‍රේමදාසගේ ජීවිතේ මුනේ තමන්ගේ කුමුරියාය. අලුත් අවුරුද්ද කිට්ටු වෙද්දී ප්‍රේමදාසට තිබුණේ ලොකු බලාපොරොත්තුවක්. මේ සැරේ අස්වැන්න ගෙට ගත්තාම දරුවන්ට අලුත් ඇඳුම් අරන් දීලා ගේ පොඩ්ඩක් හුණු පිරියම් කරලා සතුටින් අවුරුදු කන්න ඕනි කියලා එයා හීන මැව්වා. හැබැයි අවුරුද්දට තව සති දෙකක් වගේ තියෙද්දි තමයි හැමදේම කණපිට හැරුණේ. එක රැයකින් මුළු වගාම විනාශ වුණා. අකල් වැස්සකුයි කැලෑවෙන්න ආපු වල්ලි රංචුවකුයි නිසා ප්‍රේමදාසගේ කුඹුර සම්පූර්ණයෙන්ම පොළොවට සමතලා වෙලා ගියා. දැන් ප්‍රේමදාසට මුකුත් කර කියා ගන්න බෑ. එයා වගාවට සල්ලි ගත්තේ ගමේ හිටපු කපටි ලියනගේ මුදලාලිගෙන්. මුදලාලි කියන්නේ මිනිසුන්ගේ අසරණකමේ ප්‍රයෝජන ගන්න නපුරු මිනිස්සෙක්. එයා ප්‍රේමදාසට ණය දුන්නේ ප්‍රේමදාස පදිංචි වෙලා හිටපු පුංචි ගේ ඉඩමයි අපේට තියාගෙන. එදා හවස මුදලාලි තමන්ගේ ජිප් එකෙන් ප්‍රේමදාසගේ ගේ ඉස්සරහට ආවා. ඇවිත් බොහොම තදින් කතා කළා. බලපම් ප්‍රේමදාස, උඹේ වගාවට උණු දෙයට මට කරන්න දෙයක් නැහැ. මට මගේ සල්ලි ටික ඕනේ. තව දවස් දෙකකින් සල්ලි දුන්නේ නැත්නම් අවුරුදු නැකත වෙද්දි උඹටයි ගෑණිටයි දරුවන්ටයි පාරට බහින්න තමයි වෙන්නේ. මතක තියාගනි, මේ ඔප්පුව දැන් මගේ ගාව කියලා මුදලාලි ප්‍රේමදාසට තර්ජනය කරලා ගියා. අනේ ඉතින් ප්‍රේමදාස අන්ත අසරණ වුණා. දරුවෝ දෙන්න තාත්තේ අපිට රතිඤ්ඤා ගේන්නේ කවද්ද කියලා අහද්දි ප්‍රේමදාසට කතා කරන්න බැරුව ගොළු වුණා. කුසුමාවතී කුස්සියට වෙලා හොරෙන් කඳුළු පිහදානවා එයා දැක්කා. මුළු ගමම අවුරුදු සිරියාවෙන් පිරෙද්දි ප්‍රේමදාසයේ ගෙදර තිබුණේ මලගයක් වගේ නිශ්ශබ්දයක්. බැරිම තැන ප්‍රේමදාස තීරණය කළා දෙවියන්ටම කියලා බලන්න. එයා එදා රෑ ගමේ තිබුණු ඒ පුරාණ ගම්භාර දේවාලයට ගියා. ගිහින් මල් පහන් පූජා කරලා පණුරක් ගැට ගහලා දේවාලේ ඉස්සරහා බිම දිගා වෙලා හඬා වැටුණා. දෙයියනේ, මම කාටවත් වරදක් කරලා නැහැ. මගේ දරුවෝ දෙන්නට අවුරුදු දවසේ පාරේ හිඟා කන්න ඉඩ තියන්න එපා. ඒ නපුරු මුදලාලිගෙන් මගේ ගේ බේරලා දෙන්න. මට මගක් පෙන්වන්න දෙවියනේ කියලා ප්‍රේමදාස පපුවට ගහගෙන ඇඬුවා. ඇත්තටම ප්‍රේමදාස එහෙම අඬද්දි දේවාලයේ තිරරෙදි හදිස්සියෙම හෙලවෙන්න පටන් ගත්තා. හරිම සුවඳක් දේවාලය ඇතුලෙන් ආවා. ප්‍රේමදාසට දැනුණා කවුරු හරි තමන්ගේ ඔළුව අත ගන්නවා වගේ අමුතුම සීතලක්.
ඒ වෙලාවේ එයාගේ හිතට ලොකු ශක්තියක් ආවා. හැබැයි ඒ වෙලාවේ මුදලාලි හිටියේ තමන්ගේ මන්දිරේ සාලෙට වෙලා. ප්‍රේමදාසගේ ඉඩම තමන්ගේ නමට ලියාගන්න හොර ඔප්පුවක් හදන ගමන් එයාට කිසිම අනුකම්පාවක් තිබුණේ නැහැ. ඒත් මුදලාලි දැනගෙන හිටියේ නැහැ අද රෑ මේ ගමේ සිද්ධ වෙන්න යන අద్භූත දේ ගැන. ඉතින් ඔහොම අහගනින්නකෝ. අර විදියට ප්‍රේමදාස දේවාලයට ගිහින් හඬා වැටුණු දවසේ රෑ මුළු ගමම ගොළු වෙලා වගේ අමෝදු නිශ්ශබ්දයක් තිබුණේ. ලියනගේ මුදලාලි එදා රෑ නිදාගත්තේ හරීම සන්තෝෂෙන්. එයා නිදාගන්න කලින් අන්තිමට බැලුවෙත් ප්‍රේමදාසගේ ඉඩම තමන්ගේ නමට ලියාගන්න හදපු හොර ඔප්පු ටික. එයා ඒ ටික කොට්ටේ යටින් තියාගෙන හෙට උදේට මුන්ව පන්නනවා කියලා හිතාගෙන ඇස් පියාගත්තා. හැබැයි මධ්‍යම රාත්‍රියේ වෙද්දී මුදලාලිට අමෝතුම හීනයක් පේන්න ගත්තා. හීනේ මුදලාලි දකින්නේ තමන් ලොකු පාළු පාරක තනියම ඇවිදගෙන යනවා. එක පාරටම මුළු පළාතම සුදු මීදුමකින් වැහිලා ගියා. ඒ මීදුමස්සේ දාලා අස්වියෙකුගේ කුරහඬක් ඇහෙන්න ගත්තා. මුදලාලි බයෙන් වටපිට බලද්දී මීදුමස්සේ මතුවුණා සුදු අස්වියෙක් පිට නැගුණු තේජවන්ත රූපයක්. ඒ රූපේ මුහුණ පැහැදිලිව පේන්නේ නැහැ. ඒත් ඒ ඇස් දෙකින් පිට වෙන නිල් පාට ආලෝකය මුදලාලිගේ පපුව පසාරු කරගෙන යනවා වගේ දැනුණා. ඒ රූපේ අතේ තිබුණු දිග වේවැල මුදලාලිගේ බෙල්ල ළඟටම දික් වුණා. මුදලාලිට හීනෙන් කෑ ගහන්න හැදුවත් වචන පිට උනේ නැහැ. එයාගේ උගුර හිර වෙලා වගේ දැනුණා. එක පාරටම ගාම්භීර හඬක් මුළු පරිසරයේ පුරාම දෝංකාරය දුන්නා. ලියනගේ උඹ හිතුවද මම බලාගෙන ඉන්නේ නැහැ කියලා? මේ ගමේ මිනිසුන්ගේ කඳුලින් උඹේ මන්දිර හදන එක මම අදින් නතර කරනවා. උඹ අතේ තියෙන අනුන්ගේ දේපල හෙට උදේ වෙද්දී අයිතිකාරයට දීපන්. නැත්තම් මගේ මේ වේවැලෙන් උඹේ පරම්පරාවම විනාශ කරනවා. ඒකම අස්වැය කුර ගහලා කුලප් වුණා. මුදලාලි දැක්ක තමන්ගේ අතේ තිබුණු අර හොර ඔප්පු ටික එක පාරටම ගිනි බෝල වෙලා අළු වෙලා යනවා. ඒ ගින්දර තමන්ගේ ඇඟට එනවා වගේ දැනෙද්දිම මුදලාලි අම්මෝ කියලා කෑ ගහගෙන ඇඳෙන් උඩ විසි වෙලා හැරුණා. මුදලාලි හැරෙද්දිම මුළු ඇඟම දහඩියෙන් තෙත් වෙලා බයටම වෙවුලනවා. එයා වහාම කොට්ටේ යට තිබුණු ඔප්පු ටික අත ගාලා බැලුවා. පුදුම වැඩක්. ඒ ඔප්පු ටික ඇත්තටම අඟුරු වෙලා වගේ කළු වෙලා අත තියද්දිම කුඩු වෙලා හැලෙන්න ගත්තා. මුදලාලිට ඒ වෙලාවේ දැනුනේ තමන්ගේ කාමරය ඇතුලේ අමුතුම සඳුන් සුවඳක් තියෙනවා කියලා. ඒ එක්කම ඈතින් අස්වේ කුරගහන සද්දයක් ඇහුණා. මුදලාලි තේරුම් ගත්තා මේ පෙරුණේ සාමාන්‍ය හීනයක් නෙවෙයි. මේ ගම්බාර දෙවියන්ගේ නියෝගයක් කියලා. මුදලාලි එළි වෙනකන් හිටගෙන වෙවුල බලාගෙන හිටියා. පහෝදා උදේ ඉර පායද්දිම මුදලාලි තමන්ගේ ජිප් එක අරන් ප්‍රේමදාසගේ ගෙදරට පැදෙව්වා. ප්‍රේමදාස හිටියේ අද තමයි අපේ පාරට බහින්න ඕන දවස කියලා හිතාගෙන හරීම කනගාටුවෙන්. මුදලාලි ජිප් එකෙන් බෑපු ගමන් දුවගෙන ඇවිත් ප්‍රේමදාසගේ අත් දෙක අල්ලගත්තා. ප්‍රේමදාස මල්ලි මට සමාවෙයම් බං. මට ඊරෑ මහා අපරාධයක් වෙන්න ගියා. මෙන්න මේ සල්ලි මිටිය තියාගනි. ඔයාගේ ඉඩමේ ණය ඔක්කොම මම කැපුවා. ඔයා මේ ඉඩමේ සතුටින් ඉන්න. අද ඉඳන් මම ඔයාගේ හතුරෙක් නෙවෙයි මල්ලි. කියලා මුදලාලි වෙවුලන හඬින් කිව්වා. මුදලාලිගේ මූණේ තිබුණු ඒ අමෝතු බය දැක්කම ප්‍රේමදාසට තේරුණා මොකක් හරි හාස්කමක් වෙලා කියලා. ඇයි මුදලාලි මේ? කියලා අහද්දී මුදලාලි කිව්වේ ගම්බාර දෙවියෝ මගේ හීනෙට ඇවිත් මට මගේ වැරද්ද පෙන්වුවා ප්‍රේමදාස. මම ආයේ කවදාවත්
අනුන්ගේ දෙයක් ගන්නෙ නෑ කියලා. මුදලාලි ගියාට පස්සේ ප්‍රේමදාසයි කුසුමාවතී දේවාලේ පැත්ත හැරිලා හඬමින් වැද වැටුණා. අහිංසක මිනිසුන්ගේ එකම හයිය දෙවියෝ කියලා ඒ අයට එදා තේරුණා. ඉතින් ඔන්න බලන්නකෝ ඊළඟට උන දේ. දැන් ප්‍රේමදාසගේ අතේ සල්ලි තියෙනවා. අර විදියට මුදලාලිගෙන් ලැබුණු සල්ලිත් අරන් ප්‍රේමදාස ටවුමට ගිහින් දරුවෝ දෙන්නටයි කුසුමාවතීටයි ඕන කරන අලුත් ඇඳුම් පැළඳුම් ඔක්කොම අරන් දුන්නා. ඒ විතරක් නෙවෙයි. ගෙදරට ඕන කරන හාල් මිටියක්, පොල් සීනි තේකොළ වගේම අවුරුදු කැවිලි හදන්න ඕන කරන හැම දෙයක්ම අරන් ආවා. අවුරුදු උදා වෙන්න තව තිබුණේ පැය කිහිපයයි. ප්‍රේමදාසගේ ඒ පුංචි පැල්පත දැන් වෙනදා වගේ නෙවෙයි. හරිම සිරියාවන්තයි. කුසුමාවතී සතුටු කඳුළු පියදාමින් මුළු ගේ මතු ගාලා පිරිසිදු කරලා මැටි බිත්තිවලට සුදුහුණු පිරියම් කළා. දරුවෝ දෙන්න තමන්ගේ අලුත් ඇඳුම් ටික ඇඳලා ඒ දිහා බල බල සතුටින් සාලේ වටේ දුවනවා. අනේ මිනිස්සයෝ, මම හිතුවේ අපිට මේ සැරේ අවුරුදු නැති වෙයි කියලා. ගම්බාර දෙවියෝ අපේ දුක ඇහුව නේද? කුසුමාවතී ප්‍රේමදාසකින් ඇහුවා. ප්‍රේමදාස hina වෙලා ඔව් කුසුමා, අපි කාටවත් වරදක් නොකර ජීවත් වුණු නිසා තමයි ඒ දෙවියන්ගේ පිහිට ලැබුණේ කියලා කිව්වා. හරියටම අවුරුදු නැකත උදා වුණා. ගමේ හැම ගෙදරකින්ම රතිඤ්ඤ හඬ ඇහෙන්න ගත්තා. ප්‍රේමදාසත් තමන්ගේ දරුවෝ දෙන්න එක්ක මිදුලට ගිහින් රතිඤ්ඤ වැලක් පත්තු කළා. ඒ සද්දෙට මුළු මල්වත්ත ගමම හීනෙන් ඇහැරුණා වගේ සජීවී වුණා. කුසුමාවතී නැකතට අලුත් ලිප බඳින්න සූදානම් වුණා. ලිප පත්තු කරලා අලුත් මැටි මුට්ටියක කිරි උතුරවද්දී ඒ කිරි මුට්ටිය හතර වටෙන්ම උතුරා ගලාගෙන ගියා. ඒක දැක්කම ප්‍රේමදාසටයි කුසුමාවතීටයි දැනුනේ ඒක දෙවියන්ගේ ලොකු ආශිර්වාදයක් කියලා. ප්‍රේමදාස මුලින්ම කළේ මොකද දන්නවද? එයා ලස්සන පිගානකට කිරිබත් කෑල්ලකුයි කැවුම් කොකිස් වලින් පුරවලා ඒක අරන් ගියේ ගමේ තිබුණු අර ගම්බාර දේවාලයට. එයා දේවාලය ළඟට යද්දි දැක්කා පුදුම දෙයක්. ලේනගේ මුදලාලිත් එතනට ඇවිත් දන ගහලා වැඳගෙන ඉන්නවා. මුදලාලි දැන් ඉස්සර වගේ නෙවෙයි. හරිම අහිංසක මිනිසෙක් වගේ පෙනුනේ. මුදලාලි ප්‍රේමදාසව දැක්කම ළඟට ඇවිත් hina වුණා. මල්ලි, මම අද ඉඳන් මේ දේවාලයට දානයක් ලෑස්ති කරනවා. මම හිතාගත්තා මගේ තියෙන සල්ලි වලින් ගමේ අසරණ දරුවන්ට උදව් කරන්න. මුදලාලි කිව්වා. ප්‍රේමදාසට දැන් හරිම සතුටුයි. දෙවිය කලේ ප්‍රේමදාසට පිහිට වුණ එක විතරක් නෙවෙයි. නපුරු මිනිසෙක්ව හොඳ මිනිසෙක් කරපු එකත් කරා. එදා හවස් වෙද්දී ගමේ හැමෝම එකතු වෙලා දේවාලේ ළඟ පහන් දහස් ගණනක් පත්තු කළා. මුළු දේවාලෙම රන් පාටින් දිලිසෙන්න ගත්තා. ඒ වෙලාවේ හදිස්සියෙම ඈත රබර් වත්තේ පැත්තෙන් අස්සෙකුගේ කුරහඬක් ඇහුණා කියලා ගමේ කීප දෙනෙක්ම කිව්වා. ඒ වගේම දේවාලයේ පැත්තෙන් හරීම සුවඳක් අමන්න ගත්තා. මිනිස්සු දැනගත්තා ගම්බාර දෙවියෝ ගම වටේ සංචාරී කරමින් හැමෝටම ආශිර්වාදය කරනවා කියලා. එදා රෑ ප්‍රේමදාසගේ පවුලේ සතුටින් එකට වාඩි වෙලා කිරිබත් කෑවා. දරුවෝ දෙන්න සතුටින් hina වෙනවා දකිද්දී ප්‍රේමදාසට හිතුණා ඇත්තටම අසාධාරණයට එරෙහිව පෙනී සිටින කෙනෙක් කොහේ හරි ඉන්නවා කියලා. ඉතින් මේ කතාවෙන් අපිට ලැබෙන ලොකුම පාඩම තමයි කොල්ලනේ. අපි කවදාවත් අනුන්ගේ දෙයක් කොල්ල කන්න හොඳ නැහැ. අපි අවංකව ධාර්මිකව ජීවත් වෙනවා නම් මොනතරම් ප්‍රශ්න ආවත් අපිට පිහිට වෙන්න ගම්බාර දෙවියෝ වගේ නොපෙනෙන බලවේග කොහේ හරි ඉන්නවාමයි. අදටත් මේ මල්වත්ත ගමේ මිනිස්සු අලුත් අවුරුද්දට පළමු කිරිබත් පිගාන වෙන් කරන්නේ ගම්බාර දෙවියන් වෙනුවෙන්. ඒ තමන්ගේ ගමයි ජීවිතයි රැකලා දෙන ඒ උත්තරීතර දේව බලයට තියෙන ලොකුම ගෞරවය විදියටයි.